අයිබෝන් DT මොටර් මිසිල් වලින් අද මම කියනවා ටිකක් මේ තරම් ලංකාවේ අපිට අඩු යනවා. මේක 1981 වර්ෂයේ නිෂ්පාදිත Honda CR250 2-stroke එකක්. රේසින් එකක්. මේක ඇත්තටම ලයිට් කොයිල් ඇවිල්ලා නැහැ කරන්ට් කොයිල් එකක් විතරයි එන්නේ. ඒ කියන්නේ හෙඩ් ලයිට්, බ්‍රේක් ලයිට්, සිග්නල් ලයිට් හෝල් කිසි දෙයක් නැහැ. ප්ලාස්ටික් ටැංක් එකක් ඇවිල්ලා තියෙන්නේ. සයිලන්සර්, කාබරේටර් ජපන් සාමාන්‍ය පොතේ දෙක බලද්දි වෙනස්. සරලව කියනවා රේසින් පර්පස් ඔන්ලි යතුරුපැදියක්. මහා මාර්ගයේ භාවිත නොකරන තරඟ සඳහා පමණක් භාවිත කරන යතුරුපැදියක්. මේක ඔරිජිනල් රෙඩ් කලර් එන්ජින් එකක් ඇවිල්ලා තියෙන හෝස් පවර් 36ක සහ 1981 වර්ෂයේ තමයි පළවෙනි water cool engine එක. ඉතින් first ever water cool CR250 1981 හදලා තියෙන්නේ. 1981කට කලින් CR250 ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ air cool engine ඇවිල්ලා තියෙන්නේ. සහ 1971 ඉඳන් 2007 වෙනකන් තමයි CR250 production ලෝකෙට ඉඳලා තියෙන්නේ. මේ විශේෂත්වය තමයි සාමාන්‍ය ජපාන තුරුපැති වල දකුණු පැත්තෙන් කික් කරලා එක තියෙන. නමුත් මේක ඇවිල්ලා තියෙන්නේ වම් පැත්තෙන් සහ සාමාන්‍ය ජපාන තුරුපැති වලට දකින්න පුළුවන් වෙන්නේ වම් පැත්තෙන් තමයි චේන්ජ් කරගන්න. මේකේ දකුණු පැත්තෙන් ඇවිල්ලා ඒක ඇතුලෙන් තමයි බ්‍රේක් හබ් ඇවිල්ලා තියෙන්නේ. ෆ්‍රන්ට් ඇන්ඩ් රියර් දෙකම ඩ්‍රම් බ්‍රේක්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකට සුවිශේෂී අපිට දෙකින තමයි මම 2011 DT මොටර් මියුසියම් කුරුණෑගල. බොහොම ස්තුතියි.